ඔයාලා ණය වෙන නේද මිනිස්සුන්ට? ණය වෙනවනේ. ණය වෙනවද? ණය වෙනවද? ඈ? මෙතෙන්ට එනවා හරි පින්වන්ත දෙන්නේ. ඒ මිනිස්සු දෙන්නේ රත්නපුරේ ඉඳලා එන්නේ. මාර මං ආදරේ. මුළු හදවතින් මම මේ වචන ටික කතා කරන්නේ. හරිද? ඒ නෝනායි මහත්තයාලා මෙතන වඳින වැඳිල්ලට තමයි මං යාලත් එක්ක ගිහලා කතා කරේ. ඒ කතා කරනකොට එයාලා තරම් ඒ කියන්නේ පින්කම් කරන දබලා දෙන්නේ. මං ඇත්තටම සමහරක් වෙලාවට දැකලා විතරක් ඒ දෙන තරම් හරි රහසිගතව තමයි පින්කම් කරන්නේ. හරි? හැබැයි යාලා මාත් එක්ක කතා කරනකොට ඒ මහත්තයා මට කියනවා මේ රසික මහත්තයා මේ අපේ නෝනට හිතට දුක් වෙන කාරණාවකුත් තියෙනවා. ඉතින් නෝන එක පාටකුත් නෑ මට දුකක් නෑ කියලා. නමුත් මං ගම මොකද්ද මහත්තයා කියලා. ඔයාලා දන්නවද එච්චර පින්කම් කරන, එච්චර මිනිසුන් උදව් කරන, මිනිස්සු වෙනුවෙන් රහසිගතව පින්කම් කරන ඒ මිනිස්සෙට සල්ලි අරගෙන රුපියල් කෝටි 8ක් විතර දෙන්නේ නෑ. රුපියල් කෝටි 8ක් විතර අරගෙන මිනිස්සුන්ට නැති බැරි වෙලාවට ඉල්ලුවෙන් පස්සේ දීපුවා, ණයට දීපුවා, ව්‍යාපාර කරගන්න දිනු වෙන දීපුවා. අද රුපියල් කෝටි 8ක් විතර මේ මිනිස්සුන්ට දෙන්නේ නෑ. ඒ උත්තම මනුස්සයට දෙන්නේ නෑ. මං ඉතින් එකපාරට හැරිලා ආවා. ඉතින් කෝටි 8ක් නැත්නම් ලොකු ගාණක් නේ. මං එයාගෙන් අහුවා මේ ඇත්තටම දුක නැද්ද කියලා. ඔයා දන්නවද එයාගේ පුත්‍රය මොකද්ද කියලා? රසික මහත්තයා සල්ලි නැති වෙන එක නෙමෙයි දුක. මට සල්ලි තියෙනවා කියන කතාවක් නෙමෙයි මං කියන්නේ. මට දුක මගේ සල්ලි අරගෙන ඔය මිනිස්සු කවදක හරි මැරිලා යයි. ඒ මැරිලා ගියන් පස්සේ ඔය මිනිස්සු මං ගාවට ඇවිල්ලා බල්ලෙක් වෙලා හරි බුරන්න එපයි. මට අන්න ඒක තමයි කෝ තියෙන දුක. ඒ කියන්නේ සංසාරේ මම මගේ ණය අරගෙන නොදෙන එක නෙමෙයි මට තියෙන දුක රසික මහත්තයා. තිරිසන් අපායවල ඔය මිනිස්සු ජීවත් වෙන්න එපයි. අනේ මං හුන්දේක වෙනවා කියලා මට හරි දුකක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේ උත්තම මිනිස්සු අදටත් මේ සමාජ ජීවත් වෙනවා මගේ රත්තරන් බුදුහාමිය අප්පච්චි. හරි? ඔයාලා දන්නවද එක තරුණයෙක් හිටියා. මේ තරුණයා හැමදාම යනවා ස්වාමීන් වහන්සේ නමකින් බණ අහන්න. මේ බණ අහන්න ගියන් පස්සේ මේ හාමුදුරුවෝ මේ කොල්ලට කිව්වලු තාත්තා මැරුණා නේද? ඔව් ස්වාමීනි තාත්තා මැරුණා. එහෙනම් ඔයාලගේ ගමේ මෙහාම අහවල් කඩයක් ඇති. ස්වාමීන් වහන්සේට පේනවා හැමදේම. අහවල් කඩේ ඇති. ඒ කඩේට ගිහිල්ලා තාත්තා ණයයිද කියලා. තාත්තා ණය නම් ඒ මුදල් ටික ගෙවලා දාන්න. ඒ වගේම පුතා ස්වාමීන් වහන්සේ කියන දහලේ කඩේට ගියා. ගිහිල්ලා මේ කඩේ මුදලාලිගෙන් අහනවලු මාමේ අපේ තාත්තා ණයයිද? ඔව් මේ මෙච්චර ගාණක් තියෙනවා පුතේ. ඒක මං ගෙවනවාද? නෑ නෑ එපා තාත්තා මැරිලානේ. එපා නෑ මේ ටික ගන්නකො. අරගත්තලු. අරගත්තන් පස්සේ මුදලාලිවරු මොකද්ද පුතේ දැන් මගෙන් දෙන්න ඕනේ? අනේ මගේ රත්තරන් බුදුමාමේ මගේ අප්පච්චි වාට ණය නෑ කියලා තුන් වතාවක් කියන්න. මුදලාලි තුන් වතාවක් ඔබේ අප්පච්චි මට ණය නෑ, ඔබේ අප්පච්චි මට ණය නෑ, ඔබේ අප්පච්චි මට ණය නෑ කියලා කිව්ව ගමන් කඩේ මුදලාලිට හිටපු වස්සා ලේවමන දාගෙන මැරනවලු මගේ රත්තරන් අම්මි. ලේවමන දාගෙන මැරනවලු. ඇයි ඒ? අර ස්වාමීන් වහන්සේ දැක්කා අර අප්පච්චි තමයි අර කඩේ මුදලාලිට තියෙන ණය වෙනුවට ගිහිල්ලා බරා දෙන්නේ. අර මිනිස්සෙටත් ඒක මතක් වුණේ. මට සල්ලි ගත්තු එක නෙමෙයි රසික මහත්තයා දුක. මට ණය වෙච්ච එකත් නෙමෙයි රසික මහත්තයා දුක. අනේ ඔය මිනිස්සු උපදින සංසාරයක් ගානේ තිරිසන් සතෙක් කියලා මට බරා දිනවට මං කැමති නෑ කියලා කිව්වා. තේරුණානේ? ඒ නිසා ඒ වගේ උත්තම හදවත් මේ ලෝකෙට පහළ වෙන්න කියලා රත්නපුරේ ඉන්නේ. මම අතිශෝක්තියක් කියනවා නෙමෙයි. සමහර විට ඔයාලට ඉදිරියේදී මං කොමරුසුත් කතා කරනකොට ඔයාලට පෙනේ. ඒ උත්තම මිනිස්සු අදටත් ජීවත් වෙනවා. ඔය අනිත් එක තමයි හොඳට ව්‍යාපාර කරගෙන ධර්මයත් එක්ක ජීවත් වෙන සමහරක් වල බංකොලොත් වෙන ගන්නවනේ. ගන්නවනේ. ඔයාලා හිතන්නේ මේ මිනිස්සු දුප්පත් කියලාද? ඔයාලා හිතන මේ මිනිස්සු දුප්පත් කියලා. කවදාවත් දන් දෙන මිනිස්සු දුප්පත් වෙන්නේ නැහැ මගේ රත්තරන් අම්මේ. ඔයාලට මේ එළියෙන් පේන දේවල් නැති වෙන්න පුළුවන් මහත්තයා. හැබැයි යාගේ හදවතින් එයා ගොඩක් සතුට වෙනවා. මොකද මුදිතාව කියලා කරන්න ඕකන අපි ඕන කෙනෙක්ට මෙස්සිත තියෙනවා. කරුණාව තියෙනවා. මෙත්තා කරුණා මුදිතාව නැහැ. මුදිතාව කියන්නේ මොකද්ද? තව කෙනෙක්ගේ සතුටක් දිහා බලලා සතුටු වෙන එකට මගේ රත්තරන් අම්මේ. කෙනෙක්ට දෙයක් දුන්නාන් පස්සේ මගේ නැති වෙන එක නෙමෙයි හිතන්න ඕනේ. මං හින්දා ඇති වෙන එක. අන්න එහෙම හිතන මිනිස්සෙක් කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. සුදත්ත සිටුවරයා. ඒ කියන්නේ අනේ පිරිසුතුමාගේ ප්‍රධාන දොරටු හතරක් තියෙනවා. මේ හතරේ දේවතාවියෝ හතර දෙනෙක් ඉන්නවා. එක පාට සුදත්ත සිටුවරයා බංකොලොත් වුණා. ඔයාලා අහලා තියෙන්නේ බුදුහාමුදුර ආදිහොත්තයි මත විතර අවසානට දෙන්නේ. ඇයි හේතුව? නැගෙනහිර වාහල් කඩේ නැගෙනහිර දොරටු හිටපු දේවතාවියෝ ඇවිල්ලා කියනවා රෑ සුදත්ත සිටුවරයට බංකොලොත් නේ දැන්. බංකොලොත් නේ. සුදත්ත සිටුවරයා ඔව් කියලා කිව්වද? බංකොලොත් කරේ කවුද කියලා දන්නවද? නෑ. මමයි බංකොලොත් කරේ. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ සිටුමාලිගාට වඩින්න බෑ. මොකද මේ මට හැම වෙලේම මේ වාහල් කඩින් පල්ලෙහාට බහින්න බෑ එකක් කියනකොට. ඒ නිසා ඒ කට්ටෙන්ගේ ගමන මේක විතර නවත්තනවා නම් මම නැවත දිනු කළ දෙනවා කියලා සුදත්ත සිටුවරට කියලා තියෙනවා. දන්නවද? සුදත්ත සිටුවරයා කිව්වලු මං හිඟානුකා හිඟා කෑවත් ආඩි හොද්දයි බතු ඉදිදී හරි මම බුදුන්ට ආර්ය මහා සංඝරත්නයට දන් දෙනවා. ඒක නවත්තන්නේ නැහැ.
ඒ නිසා කරුණාකර මෙතනින් ඔබ බහලා ඵලයන් දැන් දේවතාවියට කියන්නේ. හැබැයි කොච්චර දෙවියෝ වුණත් අයිතිකාරය කිව්වොත් යන්න ඕනේ. ඒක තමයි නීතිය. දැන් මෙයාට මෙතන තමයි හොඳම තැන. හැබැයි මෙයාට යන්නකෝ පාර යන්න තැනක් නැහැ. මෙයා ගිහින් ඉතුරු යාළුවට ගිහින් කුල් මාර වැඩේ මට සුදත් සිටුවර ගෙදරින් යන්න කියලා කිව්වා. එයා ප්‍රශ්නේ වාරගත්තෙත් නැහැ. මොකද එයාතුත් බුදුන්ට ආර්ය මහා සංඝරත් උපස්ථාන කරන දෙවියනේ. ඊට පස්සේ මේ කතාව දිගටම ගියා සක්දේවතු ගාවට. සක්දේවතු මොකද්ද කිව්වේ? කරුණා කළා ගිහිල්ලා දීපන් දෙගුණ තෙගුණ කළා. අන්න ඒ විතරම දේවතාව යනවා. ඇවිල්ලා කියනවා මට සමා වෙන්න. මං ගෙවපු හැමදේම ඔබ වහන්සේට අරන් දෙන්නම්. පොලියට දීපු සුදත් සිටුවරේ ජොබ් එක පොලියට දෙන එක. අහලා දෙනවද? අදටත් බලන්න ජේතවනාරාමේ පිටිපස්සේ ඒ මාලිගාවේ ඒ කියන්නේ සුදත් සිටුවරේ මාලිගාව අඩි 20ක විතර වලක් තියෙනවලු. අඩි 20ක විතර වලක්. ඒක තමයි කහවණු ගොඩ ගහලා තිබිලා තියෙන්නේ. අදටත් ඔය ඒ කියන්නේ ඉන්දියන් තරුණයෝ කියලා මේ වලේ බහලා හාර අදටත් කහවණු හොයා ගන්න ඕනේ. ඉතින් ඒ තරම්ම කහවණු තිබිලා තියෙනවා. මගේ රත්තරන් බුදුහාමි මේ දේවතාවිය කිව්වලු මෙන්න මේ හේතුව හින්දා මම මෙහෙම කරේ නිසා මට සමා වෙන්න කියලා පොලියට දීප දෙගුණ තෙගුණ කළ නැවත අරන් දීලා තියෙනවා. එක්තරා අවස්ථාවක සුදත් සිටුගේ භාණ්ඩාගාරේ හොදන් ගිහලා ගංගානන් නදියයි නැහිට තිබිලා තියෙන්නේ. ඒ සියලුම දේවල් නැවත අරන් දීලා තියෙනවා. කෙල කෝටියක් ධනය නැවත සුදත් සිටුවරට හම්බෙලා තියෙනවා මගේ රත්තරන් බුදුහාමි අප්පච්චේ. එස අපි හිතන තැනක් නෙමෙයි මේ දන් දෙනවා කියන එක කොහෙන් හරි ඔයාලට ලැබෙයි. හැබැයි ලැබෙනවා කියලා දෙන්න යන්න එපා.